නීතිය කියන දේ ඇත්තටම හැමෝටම එක වගේද? එහෙම නැත්නම් බලය තියන අයට වෙනම නීතියක්, බලය නැති අයට තවත් නීතියක්ද තියෙන්නේ? හිටපු ප්‍රබල දේශපාලඥයෙක් සම්බන්ධ දරුණු රියානතුරකින් පස්සේ අද මුළු රටම අහන්නේ ඔන්න ඔය ප්‍රශ්නයයි. අපි මේ විග්‍රහයෙන් බලමු මේ සිද්ධිය ඇයි මෙච්චර මහජන කෝපයකට හේතු වුනේ කියලා. සාමාන්‍ය මිනිස්සෙක් බීලා ළමෙක් හැප්පුවානම් ඒ වෙලාවෙම හුලං පෙබින්න දීලා කූඩුවට දානවා. ওই වචන ටික කිව්වේ මේ සිද්ධිය S2කින් දැක්ක කෙනෙක්. ඇත්තටම මේ මුළු මතභේදයේම හදවත තියෙන්නේ ඔන්න ඔය වචන ටිකේ. ඒ කියන්නේ නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන හැඟීම. හරි. එහෙනම් මේ ඇති වෙලා තියෙන කේන්තිය හරියලම තේරුම් ගන්න අපි මුලින්ම ආපසට යමු. ඒ කියන්නේ දෙසැම්බර් 11 වෙනිදා රැට. මොකද්ද එදා ඇත්තටම උනේ? හොඳයි දෙසැම්බර් 11 වෙනිදා සපුගස්කන්දේදී හිටපු කථානායකයා අශෝක රන්වැල ගමන් කරපු වාහනය තවත් වාහනයක මූණට මූණ වදිනවා. එතන හිටපු අය කියන්නේ ඔහු හරිම නොසැලකිලිමත් විදිහට තමයි වාහනේ එලවලා තියෙන්නේ කියලා. මේ අනුතුරෙන් පවුලක 3 දෙනෙක්ට බරපතල තුවාල වෙනවා. හැබැයි ඊට පස්සේ වෙන දේ තමයි හැමෝගෙම අවධානයට ලක් වෙන්නේ. රන්වැලව පොලිසියට ගෙනියන්න වෙනුවට කෙලින්ම රෝහලකට ඇතුළත් කරනවා. මේ සිදුවීම්, මේ සංඛ්‍යා, මේ හැම දෙයකටම වඩා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. ඒ තමයි මේ අනතුරේ බිහිසුණුම ප්‍රතිඵලය. මාස 7ක් විතරක් වයස බිලින්දෙක් මේ වෙනකොටත් ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නවා. අනතුරක් කියන්නේ ඛේදවාචකයක්. ඒක ඇත්ත. හැබැයි මේ ඛේදවාචකයේ මිනිස්සුන්ගේ ලොකු කේන්තියක් බවට පත්ුනේ අනතුරෙන් පස්සේ බලධාරීන් හැසිරුණු විදිය නිසා. හැමෝම අහන්නේ එකම ප්‍රශ්නයයි. ඇයි සාමාන්‍ය නීතියේ මෙතනදී නැමුනේ? මෙන්න මේ චෝදනාව තමයි මුළු සිද්ධියම වෙනස් කරන්නේ. ඇසින් දුටුවයි කියනවා හිටපු කතානායකවරයා මත්පැන් පානය කරලා හිටියා කියලා. ඉතින් එතනින් එහාට මේක නිකම්ම අනතුරක් නෙවෙයි. මේක බීමත්‍රිය පැදවීමක් ගැන බරපතල චෝදනාවක් බවට පත් වෙනවා. මේ මිනිස්සුන්ගේ කේන්තිය කොච්චර සාධාරණද කියලා තේරුම් ගන්න මේ සංසන්දනයේ දිහා බලන්නකෝ. හිතන්න සාමාන්‍ය කෙනෙක් නම් මොකද වෙන්නේ? ඒ වෙලාවෙම හුලං පිඹින්න දෙනවා. හැබැයි අශෝක රන්වලට මොකද උනේ? නේවාසික ප්‍රතිකාරවලට ඇතුළත් කළා. පොලිසිය කරලා තියෙන්නේ වෛද්‍ය වාර්තාවක් ඉල්ලපු එක විතරයි. මේ දෙවිදියකට සලකන එක තමයි මිනිස්සුන්ව මෙච්චර කුපිත කරවලා තියෙන්නේ. ඉතින් ඇයි මේ පරීක්ෂණය පරක්කු කරන එක මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ? හේතුව සරලයි. ඒකට කියනවා රුධිරයේ මධ්‍යසාර සාන්ද්‍රණය. එහෙම නැත්නම් BAC කියලා. ඒ කියන්නේ ලේවල තියෙන ඇල්කොහොල් ප්‍රමාණය. කාලය යන්නේවන්න ඇඟෙන් ඇල්කොහොල් අයින් වෙනවා. එතකොට පරීක්ෂණය පරක්කු කරනවා කියන්නේ නීතිය ඉස්සරහට ගියාම නඩුව දුර්වල වෙනවා කියන එක. හැබැයි මිනිස්සු මේ සිද්ධිය දිහා මෙච්චරම සැකෙන් බලන්නේ ඇයි? ඒකට හේතුව මේක තනියෙන් වුණු දෙයක් නෙවෙයි. මිනිස්සුන්ට පේන්නේ මේක පරණ වංචාකාරී කතාවක තවත් අලුත් පිටුවක් පෙරළුවා වගේ. මතකද හරියටම අවුරුද්දකට කලින් 2024 දෙසැම්බර් මාසයේදී අශෝක රන්වලට සිද්ධ වුණා කතානායක පුටුවෙන් නැගිටිලා යන්න. ඒකට හේතු උනේ රටම කැළඹිච්ච අධ්‍යාපනික වංචාවක්. ඔහු කිව්වා ජපානයේ වසෙඩා විශ්වවිද්‍යාලයෙන් එයාට ආචාර්ය උපාධියක් තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක්වත් තියෙනවා කිව්වා. හැබැයි මේ දෙකම බොරු කියලා ඔප්පුණා. කිසිම සහතිකයක් කිසිම ලියවිල්ලක් පෙන්වන්න බැරි වුණා. අන්තිමට ඇත්ත හොයන අය අභියෝග කළාම එයාගේ පක්ෂයේ විනිවිද භාවය ගැන කියපු කතා ඔක්කොම සුණු විසුණු කරගෙන යාට ඉල්ලාස් වෙන සිද්ධ වුණා. ඉතින් ඔන්න ඔය අතීතයේ වංචාවයි මේ වර්තමානයේ අනතුරයි එකට එකතු වුණාම මුළු රටක්ම එක හඬින් උත්තර ඉල්ලන තැනට ඇවිල්ලා තියෙනවා. මේකට තමයි දැන් මිනිස්සු කියන්නේ දෙබිඩි අගෞරවය කියලා. මේ රටාව හරිම පැහැදිලි නේද? බලන්න 2024 දී උනේ මොකද්ද? බලය ගන්න බොරු උපාධි හැදුවා. ප්‍රතිඵලය ඉල්ලාස් වෙන්න වුණා. මිනිස්සුන්ගේ විශ්වාසය නැත්තටම නැති වුණා. දැන් 2025 දී මොකද වෙන්නේ? බීමත්‍රිය අනතුරකින් බේරෙන බලය පාවිච්චි කරනවා කියලා චෝදනාවක් එනවා. ප්‍රතිඵලය ආයමත් මහජන කෝපය අපක්ෂපාතී යුක්තිය ඉල්ලනවා. දෙකේම තියෙන්නේ එකම රටාවක්. තමන්ගේ මුළු අතීතයේම බොරුවක් උඩ ගොඩනගාගත්ත කෙනෙක් ගැන දැනටමත් දන්න මිනිස්සුන්ට මේ ප්‍රමාද වුණු පරීක්ෂණය පේන්නේ නීතියේ ක්‍රියාපටිපාටියක් විදිහට නෙවෙයි. ඒක පේන්නේ තවත් එක වංචාවක් විදිහට. ඒ නිසා මේක රියා අනතුරකට වඩා විශ්වාසයේ බිඳවැටීමක් ගැන කතාවක්. අවසාන වශයෙන් මේ මුළු සිද්ධියම අශෝක රන්වල කියන පුද්ගලයා ගැන විතරක් නෙවෙයි. නෑ. මේක අපේ මුළු රටේම යුක්තිය පසිඳරන ක්‍රමය ගැන තියෙන ලොකු පරීක්ෂණයක්. ඉතින් අපි හැමෝම අපෙන් අහගන්න ඕන ප්‍රශ්නේ තමයි මේක. මේ රටේ සත්‍යය දිනයිද? එහෙම නැත්නම් බලය Tamanවම බේරගන්න තවත් දවසක් දිනයිද?